හෙල ළමයි මේ අපි ගියරිදා බීච් ගිය vlog එක තමයි අරගෙන ඉන්නේ. පේනවද ගෙදර හැටි ගේ අස්කර කරන හිටියේ නෑ. අපි ඉන්නටම බඩු ටික පැක් කරගෙන කෑම තේ එකකුයි වතුරයි ඔක්කොම පැක් කරගෙන ලෑස්තුනේ බීච් එකේ දවසම ඉන්න. ඉතින් මොකද අපිට කලාතුරකින් තමයි එහෙම දවසක් හම්බ වෙන්නේ. මං ඉතින් මේ කුෂන්ස් ටිකයි මගේ බෑග් එකයි රෙඩි කරගත්තා. මං ඉතින් වැඩපුර එතනට ගියාම ඉඳගෙන ඉන්න එක තමයි කරන්නේ. ඒක නිසා ඉතින් අපේ හස්බන්ඩ් බඩු ඔක්කොම පැක් කරන් බබාට ඇඳුම් ගොඩාරියක් දාගෙන ටවල් සූට් ගොඩාරියක් දාගෙන අපි දැන් මේ යන්න තමයි යන්නේ. මේ අපි යනකොට වෙලාව 12ට 11:00 විතර ඇති. මොකද එදා සන්ඩේ දවසක් ඉඳලා අපි ඉතින් උදේම නැගිටින්නේ නැහැ. හැමේට නැගිටලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ටිකක් වෙලා ඉඳලා තමයි යන්න රෙඩි වුනේ. ඉතින් අපි බඩු ටික ඔක්කොම ටක් ගාලා පැක් කරගෙන යන්න ලෑස්ති වුණා. අතරම අපි ගෑස් කුකර් එකක් තියෙනවා අපි ගාව පොඩි. ඒත් අරන් යනවා කියලා තමයි හිතුවේ. ඊට පස්සේ හිතුවා අද අපි ෆස්ට් ටයිම් කාලෙකින් යන නිසා ගිහිල්ලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ කියලා කොහොමද කියලා. එතකොට අපේ සමයකදී ඒක යූස් කරන්න පුළුවන් නිසා. ඉතින් ඇත්තටම ළමයි සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ මේ වගේ සනි ක්ලයිමේට් එකක් සාමාන්‍යයෙන් තියෙනවා අඩුයි. ඒ කියන්නේ දවස පුරාම. ඉතින් මේක ටිකක් අපිට බෝනස් ක්ලයිමේට් එකක්. ඒ නිසා අපි ඉතින් හරිම සතුටින් තමයි බීච් එකට යන්න පිටත් උනේ. ඇත්තටම හැබැයි අපි බීච් එකට යනකොට ඕල්මෝස්ට් දවල් වෙලා නිසා ගොඩක් කට්ටිය ඇවිල්ලා කාර් පාක් එක ඒ ළඟම තියෙන කාර් පාක් එක ඕල්මෝස්ට් ෆුල් වෙලා තිබුණා. කාර් පාක්ස් දෙකම. ඉතින් ඊට පස්සේ අපි ආපස්සට ඇවිල්ලා බීච් එකකින් මීටර 200කට වඩා මම හිතන්නේ ටිකක් දුරින් තියෙන කාර් පාක් එක තමයි නවත්තන්න ඕනේ. ඉතින් අර බඩු ටික ඔක්කොම අරගෙන හති දාගෙන අපි බීච් එක පැත්තට ගියා. හැබැයි ඉතින් යනකොට ඔය දෙපැත්තේ තියෙන shops වල ලස්සන items ඒවා බල ගිය නිසා ඉතින් මට නම් ඇත්තටම එච්චර ඒක දැනුන්නේ නැහැ. ආය එනකොට shopping කරනවා කියලා හිතාගෙන තමයි ආය පොඩි හරි item එකක් ගන්නවා කියලා අඩු ගානේ බේකරි එකකින් හරි ලස්සනට හදලා තියෙන ඒගොල්ලන්ගේ බේකරි products එකක් හරි ගන්නවා කියලා තමයි ආවේ. ඒත් අපිට බැරි වුණා ළමයි අපි එනකොට ඒ shops ඔක්කොම වහලා. මොකද අපි එනකොට 8ට විතර ඇති ඉතින්. බට් අපි පොඩ්ඩක් disappoint වුණා. බීච් එකේ ඉටෝරියාදී ආවුව තිබුණ නැහැ. පොඩ්ඩක් අවු ගිහිල්ලා තිබුණා. ඉතින් මං හිතුවා අය පැයකින් දෙකකින් යන්න වේදත් කියලා. අපි දවසම ළමයි එතන ඉන්න පුළුවන් විදිහට අපිට හොඳ සනි ඩේ එකක් ලැබුණා. ඉතින් දැන් අපේ බබා කියනවා එයාගේ ඇඳුම් එයාට තෝරලා අඳින්න ඕනේ කියලා. ඉතින් මං එයාට කැමති එකක් ඇඳ ගන්න දුන්නා. ඇත්තටම එයා ඇඳගෙන තියෙන දෙනිම් එක එයාට ලූස්. ඉතින් එයා ඇවිදිනකොට ඒක බහිනවා පිටිපස්සෙන්. එයා ඉතින් ඒකත් උස්ස අර එයාගේ බීච් ටොයිස් බෑග් එකත් අරගෙන කැරකි ඉතින් යනකොට වටේ ඉන්න හැමෝටම hina. ඉතින් අපිත් ඉතින් එයාගේ පස්සෙන් ගියා. මොකද එයා අපිට ඕන පාරේ යන්නේ නැති නිසා. ඒත් ළමයි එතන ලස්සන බයික්ස් නවත්තලා තිබුණා. ඒ මං හිතන්නේ ඒගොල්ලෝ රයිඩ් එකක් යන ගමන් අතරමඟ නවත්තලා ගියා මම නම් හිතුවේ. මොකද අපේ හස්බන්ඩ් ගොඩක් වෙලා ටික බලාගෙන හිටියා. ඊට පස්සේ එයාවත් ඇදගෙන ගියා. මොකද අපේ බබා ඒ වෙනකොටත් අපිට වඩා ගොඩක් දුරින් හිටිය නිසා. ඉතින් මේ තියෙන ළමයි ඒ බීච් එකේ බොරුළු තියෙන පැත්ත. ඉතින් මේ බොරුළු තියෙන ඒරියා එකේ අපේ බබා ඉන්නේ නැහැ. ඒ නිසා එයා අර සෑන්ඩි පැත්තට යන නිසා ස්විම් කරන්න අපි කොනටම ගියා. එතන පොඩි ගල් වලින් හදපු ගල් වැටියක් වගේ එකකින් එක සෙපරේට් කරලා තියෙන්නේ. ඉතින් අපි එජ් එකටම ගියා. එතකොට මට ඒක ලංවත් පේනවා. මටත් එන්ජොයි කරන්න පුළුවන්. ඒ දෙන්නට ස්විම් කරන්නත් පුළුවන් නිසා. ඉතින් මගේ ලොට ටික ඔක්කොම මෙතන හලලා ඒ දෙන්නම හොදට පැනගත්තා. ඒත් අපේ හස්බන්ඩ් නම් ගිය පයිම වගේ ආපහු ආවා සීතලයි කියලා. ඒත් අපේ බබාට නම් සීතලක් තිබුණේ නැහැ. එයා නම් වතුර නැටුවා හොඳටම අපි ගෙදර එනකම්ම. ඉතින් අපේ හස්බන්ඩ් මං ගාවට වෙලා හිටගෙන හිටියා. වතුරට ගිහිල්ලා බැහැලා ආය යන්න බැහැ සීතලයි කියලා ආවෙන ස්විම් කරනවා කියලාමයි. එයා වෙට් වෙලා තිබුණට හොඳටම අන්තිමට එයාත් ඇවිල්ලා ඇඳුම් චේන්ජ් කරගත්තා. ඉතින් මං පොඩක් මෙතනට වෙලා හිටියා. එදෙන් සෙටල් වෙනකන් ඔන්න එදෙන් ඊට පස්සේ සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඒ නිසා මං හිමින් අපේ බඩු තියෙන තැනට ආව. මොකද ළමයි සීගර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ බෑග්ස් ඇදලා කෑම මොනවා හරි තියෙනවා නම් ඒ ඔක්කොම එළියට අරන් කනවා. ඉතින්
මෙසි වෙන්න කලින් අනිවාර්යෙන්ම අපි අපේ බඩු ගැන බලා ගන්න ඕන නිසා මම ඉක්මනට එතනට ගියා. ඊපස්සේ මගේ ලයිෆ් එක චුට්ටක් එන්ජොයි කරන්න පටන් ගත්තත් ඒක බීලා මං ගෙනාපු බුක් එකක් කියවලා මොහොත ටිකක් බලන් ඉඳලා අතරම මේ ටී එක අර පිස්තාචියෝ ෆ්ලේවර් ටී එකක් අපේ හස්බන්ඩ් මුළු ෆ්ලාස්ක් එක පිරෙන්නම හදලා තිබුණේ. ඉතින් හරිම රසයි. මං ඉතින් ඒගොල්ලන් එනකන් කෑම කන්න බැරි නිසා ඒක එන්ජොයි කරන ගමන් මගේ කතා පොත බැලුවා. ඉතින් ඒ අතරේ අපේ ඩබල් ආවා ඒගොල්ලන්ගේ ඇඳුම් චේන්ජ් කරගන්න ඕනි සීතලයි කියලා. ඉතින් ඔන්න එන විදිය පේනව නේද? ඉතින් මං ඊට පස්සේ කිව්වා අපි කෑම කමු කියලා. ඊට පස්සේ අපේ හස්බන්ඩ් ගියා ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකක් ගෙන. මොකද අපේ බබා අපි ගෙනාපු වත් එක කන්න ඒකේ සැර නිසා. ඉතින් අපේ හස්බන්ඩ් ෆිෂ් ඇන්ඩ් චිප්ස් අරගෙන එනකොට අර සීගස්ලා වගේ කෙල්ල යාගේ උදුරගෙන ගිහලා ඊට පස්සේ අපේ හස්බන්ඩ් ආයි පාරක් යන්න ගියා. මේ තින්නේ දෙවනියට ගෙනාව ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක. ඉතින් එහෙම තමයි අන්එක්ස්පෙක්ටඩ් දේවල් වෙනවනේ. ඉතින් මේ තින් ළමයි අපේ කෙසෙල්කුලේ උතුපු බත් එක. ඉතින් ඇත්තටම අපි ඒක ගත්තේ ටොන්ටන් වල තියෙන ඉන්දියන් ෂොප් එකකින් අවුරුදු වලට තමයි ගත්තේ. ඉතින් අපි ගාව තාම මේ ටික තියෙනවා. අපි ඉතින් හරි මාසෙ ඒකේ බත් එකක් හදලා කන්න ඉඳලා හිටලා. ඉතින් අපේ බබා සෙල්ලම් කරන අතරේ මං ආයෙ පොතක් කියවන්න ගත්තා. හස්බන්ඩ් මංගාවට වෙලා ඉඳගෙන හිටියා. ඒ අතරේ එයා දැක්කා බබා ජම්ප් එක අර වැටිය උඩට විසි කරන. ඉතින් එයා ආයෙ ගියා බබා බලන්න. මොකද එයා ආයෙ වතුරට පැනලා නිසා. එයාගේ යාළුවෝ කට්ටියක් යට හම්බ වෙලා තිබුණා. ඉතින් ඒගොල්ලොත් එක්ක බෝල් එක සෙල්ලම් කරන ගමන් ආය අර වතුර කෑන් එකෙන් වතුර පුරව හිටියේ. ඉතින් මේ ඉන්නේ අපේ පොඩි මෑන්. සීතල නම් තිබුණ ළමයි මන් දන්නේ යටේ සීතල දැනුනේ නැත්තේ කියලා. ඊපස්සේ එතනින් පහින්න ගිහිල්ලා වතුර වැඩි නිසා ආය අනිත් පැත්තට දුවලා ගියා. ඉතින් එයාට හම්බුණා එයා වගේම වැව් හරන්න කැමති යාළුවෝ සෙට් එකක්. ඉතින් ඒ කට්ටියම එකතු වෙලා හාරපු වැව තමයි ඔය තියෙන්නේ. ඇත්තට මේ ඒ ළමයින්ගේ ඩෑඩ් ගොඩක් උදව් කරා ඒ වැඩේට. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ටික ගියායින් පස්සේ මට ආයේ සිද්ධ වුණා ඒ වැව පුරවන්න වතුර ගේන්න මොහොතෙන්. ඉතින් මම හිතන්නේ 20 පාරකට වඩා ගියා. ඒ ළමයි ඒ වැව පුරවන්න බෑ අර පොඩි වෝටර් කෑන් එකෙන්. ඉතින් ඒක එයාට පොඩ්ඩක් තව චුට්ටක් වෙලා ඉන්න දීලා වෙනට රෑ 7:00 විතර ඇති එළිය තියෙනවා. ඉතින් අපිටත් හොඳටම මහන්සි. අපි ඉතින් හිමීට යාව වොෂ් කරගෙන ගෙදර එන්න පිටත් වුණා. ඇත්තටම ළමයි ඒ වෙලාවේ අපි ඔක්කොම ළමටම tired but අපි හැමෝම happy එක හිටියේ. අපේ දවස හොඳට අපි enjoy කරපු නිසා. ඉතින් එහෙනම් තව vlog එකකින් එන්නම්. Bye. Thank you for watching.